එකමත් එක කාලෙක ඈත පිටිසර වනාන්තරයක කපටි නරිරාළ කෙනෙක් ජීවත් වුණා. අදත් මේ කපටි නරිරාළ කපටි වැඩක් කරන්නයි මාන බලන්නේ. අද කැලෑව පුරාම අමුතු ගඳක් පැතිරෙනවා. ඉතින් නරිරාළ ගඟ අයිනට ගිහින් බැලුවා මේ මොකද්ද කියලා. ගඟෙන් එහා පැත්තේ තමයි ගඳ එන්නේ. ඒ වුණාට එහා පැත්තට යන්නේ කොහමද? මෙහෙම කල්පනා කර කර හිටපු නරිරාළට කිඹුලෙක්ව හම්බ වුණා. ඉතින් මේ කිඹුරාළව දැකපු නරිරාළ හොඳ උපායක් කල්පනා කළා. කිඹුරාළේ මොකද කරන්නේ? කෝ හාමිනේ එහෙම? අනේ මොන හාමිනේද නරිරාළේ? මම තනිකඩයි. අනේ කිඹුරාළේ තාම තනිකඩද? ඔච්චර කඩවසන් ඔබ තනිකඩ නම් තව මොන කතාද? ඉතින් කිඹුලා නරිරාළ ගාවට ගියා. ගඟෙන් එහා පැත්තේ විලක ඉන්නවා හරි රස්සන කිඹුල් හාමිනේ කෙනෙක්. දන්නේ නැද්ද ඒ ගැන? එයාට මේ දවස්වල මංගල්‍යයක් හොයනවානේ. අනේ නරිරාළේ කොච්චර දෙයක්ද? හරි කිඹුරාළේ මම ඒ ගැන කතා කරන්නම්කෝ. ඒ කිඹුල් හාමිනේගේ අම්මලත් පොඩ්ඩක් තදයි. ටිකක් හොඳට මේක කතා කරන්න වෙනවා. නැත්තම් මංගල්‍ය නම් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙහෙම කිව්වා. ඉතින් මේ මංගල්‍ය කතා කරන්න කිඹුලා නරිරාළව පිටේ තියාගෙන ගඟෙන් එහා පැත්තට එක්කන් ගියා. නරිරාළත් ඉක්මනට කිඹුලාගේ පිටෙන් බැහැලා වනාන්තරයේ ඈතට දුවගෙන ගියාම දැක්කා අලිකුණක් තියෙනවා. මේකෙන් තමයි ගඳ ඇවිත් තියෙන්නේ. ඉතින් නරිරාළ බඩ පිරෙන්න අලිකුණ කෑවා. එක දවසින් කාලය ඉවර කරන්න අමාරුයිනේ. ඉතින් එක බොරු කිය කිඹුලාගේ පිටේ නරිරාළ ගඟෙන් එහා පැත්තට ගියා. අනේ ඊයේ නම් කිඹුල් හාමිනේගේ ගෙදර කවුරුත් හිටියේ නැහැ. අද ගිහින් බලමුකෝ. අද නම් ගෙදර අය කිව්වා මේ ගැන පොඩ්ඩක් අනිත් වැඩි හිටියොත් එක්ක කතා කරන්න ඕනි කියලා. හෙට බලමු. අද කිව්වා මට තව කිඹුරාළ ගැන විස්තර ටිකක් අරගෙන එන්න කියලා. ඉතින් කිඹුරාළේ අම්මලා තාත්තලා මේකට කැමති වෙයිද? මේ විදිහට එක හේතු කිය කිඹුරාළගේ පිටේ එහාටයි මෙහාටයි නරිරාළ ගියා. කොහොම හරි ඔන්න දැන් සතියක් විතර ගෙවුනට පස්සේ කිඹුරාළ ඇහුවා අනේ නරිරාළේ තාම මේක හරි නැද්ද? ඉතින් නරියත් මලකුණ කාලේ ඉවරයිනේ. එයා ඉක්මනට පිටෙන් බැහැලා කිඹුරාළට කිව්වා අනේ කිඹුරාළේ ඔයාට මොන මංගල්‍යද? ඔන්න ඔය හිටියා වගේම ඉන්න කියලා මෙයා හයියෙන් hina වෙවි කැලෑව ඇතුළට දුවන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට රැවටුණු කිඹුරාළට ආයේ කවදාවත් ගඟේ පහළ නම් ඉන්න හම්බුනේ නැහැ. මොකද එයා ගොඩාක් ගෞරවයෙන් තමයි ජීවත් වුනේ. කිඹුරාළ තීරණය කරා ගඟේ ඉහළ කොටසට ගිහිල්ලා තනියම ජීවත් වෙන්න. හැමෝම කියන දේවල් ඔයලා බලන්න නැතුව විශ්වාස කරනාට මේක හොඳ පාඩමක්.